මේ ඩිවයිස් එකේ තියෙන අනිත් විශේෂම කාරණාව මේ ඩිසයින් එක නෙමෙයි. මේකට ඇවිල්ලා තියෙන ඩිස්ප්ලේ එක. හේතුව තමයි සාමාන්‍යයෙන් අපි දන්නවා ඕනම එක 4G සහ 5G අතර ටිකක් වෙනස් වෙනකොට සමහර ස්පෙක් අපිට 5G එකේ අඩුවෙන් තමයි බලා ගන්න හම්බෙන්නේ. නමුත් මෙන්න මේ Moto G35 එකේ රුපියල් 46999කට ඔයාලට 5G දීලා තියෙනවා සහ මේකට ඇවිල්ලා තියෙන ඩිස්ප්ලේ එක ගැන කතා කරොත් මේ ප්‍රයිස් රේන්ජ් එකේ තියෙන වැඩිම රෙසොලූෂන් එකක්, වැඩිම රිෆ්‍රෙෂ් රේට් එකක් සහ හයි ක්වොලිටි පැනල් එකක් තමයි මේකට ඉන්ක්ලූඩ් කරලා තියෙන්නේ. ඉතින් මේක අපිට බලා ගන්න පුළුවන් අඟල් 6.72ක IPS LCD පැනල් එකක් එකමාරු. ඊට පස්සේ 120 Hz රිෆ්‍රෙෂ් රේට් එකක් ඒකත් සෑහෙන හොඳයි සහ මේක full HD plus resolution එකකින් තමයි බලා ගන්න හම්බෙන්නේ. සාමාන්‍යයෙන් මේ ප්‍රයිස් සෙග්මන්ට් එකේ තියෙන හොඳම ඩිස්ප්ලේ එක මේක කියලා කියන්න පුළුවන්. 50000ට වඩා අඩුවෙන් full HD plus ඩිස්ප්ලේ එකක් දීලා තිනවා. 120 Hz refresh rate එකක් එක සහ IPS panel එකක් include කරලා. ඒ වගේ මේකේ water touch technology එක තියෙන වතුර ටිකක් වැටුණා කියලා display එක touch නොවි තියෙන්නේ නැහැ. ඔයාලට මේක පාවිච්චි කරන්න පුළුවන්. සහ 1000 nits වගේ peak brightness වගේක් තියෙන හින්දා සෑහෙන හොඳ මට්ටමකින් indoor සහ outdoor පාවිච්චි කරගන්න පුළුවන්. සහ HDR10 certification එක තියෙන හින්දා ඔයාලා පාවිච්චි කරන සමහර streaming services වල HDR videos ඔයාලට මේකේ play කරගන්න පුළුවන්. කොහොම නමුත් මේ ප්‍රයිස් රේන්ජ් එකේ තියෙන හොඳම ඩිස්ප්ලේ එක ඇත්තටම අපිට බලා ගන්න හම්බෙන්නේ මෙන්න මේ Motorola G35 5G කියන ඩිවයිස් එකේ විතරයි. ඒ විතරක් නෙමෙයි මෙන්න මේ ඩිස්ප්ලේ එක ප්‍රොටෙක්ට් කරන්න Corning Gorilla Glass 3 කියන මැටීරියල් එකක් පාවිච්චි කරලා තියෙනවා. ඒකේ හින්දා ඩියුරබිලිටි එක ගැනත් ඔයාලට කිසිම විදියකින් worry වෙන්න අවශ්‍යතාවයක්